හෙලෝ ඇමරු ඉතින් මේ මගේ පලවෙනි බ්ලොග් එක. ඉතින් අපි අද ඔයාලා එක්ක යන්නේ අපේ පිලිප් අයිලන්ඩ් වලට ගියපු පළවෙනි ට්‍රිප් එකට. කොහොම හරි යාළුවනේ අපි පිලිප් අයිලන්ඩ් එකේ ප්‍රසිද්ධියෙන් බලන්න යන්න කලින් මුලින්ම ගියේ නැෂනල් වියට්නාම් වෝටර් මියුසියම් එකට. ඇත්තට මේක මම හිතුව තරම් සාමාන්‍ය මියුසියම් එකක් නෙවෙයි. ඇතුළට ගියාම වියට්නාම් යුද්ධය ගැන ගොඩක් දේවල් දැනගන්න තිබ්බා. යුද්ධෙදි පාවිච්චි කරපු ප්ලේන්ස්, වාහන, සෝල්ජර්ස් ඉක්විප්මන්ට්ස් අඳුම් වගේම තවත් එක වෝ ඉක්විප්මන්ට්ස් ගොඩක් එතන තිබුණා. ඒ කියන්නේ මම වීඩියෝ එකේ ප්ලේන් එකේ මියුසියම් එක ඇතුලේ තිබුණා මේ ෂොකෝස් ටික විතරයි. තව ගන්ස් අනම්මනම් තිබ්බ මට ඒ ටික නම් වීඩියෝ ගන්න බැරි වුණා. කොහොම හරි යාළුවනේ අපි මියුසියම් එක බලලා ඉවර වෙලා අපි ඊළඟට ගියේ කොයාලා බලන්න. ඇතර මම පළවෙනි වතාවට තමයි කොයාලා ලයිව් දැක්කේ. මෙතනින් තමයි අපි කියන කොයාලා පාර්කයකට එන්ටර් වෙන්නේ. මෙතන පොඩි අයිටම් කදලා අර එයාලගේ හැම හිම දාලා අපිට පොඩ්ඩක් අල්ලා බලන්න පුළුවන් කොහොමද එයාලා ෆීල් වෙන්නේ ඒතකොට කොහොමද එයාලා ඉන්නේ නේ අර පොඩි මේකක් අපි ඊට පස්සේ මෙතනින් තමයි කියන්නේ කෙලින් මෙතන අර ටිකට් අරගෙන වෙලා එන්ට්‍රන්ස් එකට ගියාට පස්සේ පොඩි පොඩි නේටිව් අනම්මනම් ප්ලාන්ට්ස් ටිකක් එන හම්බුණා ඒ වගේ මෙතන හරිම ලස්සනයි යාළුවනේ මේ ටික වලට බලන්න පුළුවන් පොඩි පොඩි ෂොට්ස් ටිකක් ඒ පාක් එක ඇතුලේ මේ තමයි මම ලයිව් දකින්න පළවෙනි කොයාලා ඒ කියන්නේ මෙයාලා වොයිස් නියන් අර හරි අමුතුයි දවස මොහි කකා විවි චිල් එකේ මේකේ ඔහි ඉන්නවා මරි ඔමරි යාළුවනේ කැංගරෙකුත් හම්බෙනවා මෙතනදී කොයාලගේ දවසම රාජකාරිය ඕක තමයි යාළුවනේ නිකන් ඔහේ නිදාගන්න එකයි ඔහේ කහ කහ ඉන්න එක තමයි ඉතින් යාළුවනේ මේ හරිය පොඩි පොඩි කුරුල්ලෝ කෑ ගහන සද්ද ඇහෙනවා. ඉතින් හොයාගන්න බෑ කොහෙද ඉන්නේ කියලා. මෙතන පොඩි බෝඩ් එකක් ගහලා තියෙනවා මොන කුරුල්ලෝද ඉන්නේ කියලා. ඒ වගේම ඉතින් මේකේ පාක් එක ඇතුළේ ටිකක් ඇවිදින්න තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය කිලෝමීටරයක් එකමාරක් දෙකක්. ඒ වගේ අතර ලොකු ඇවිදිල්ලක් නෙමෙයි ඉතින්. මේ වගේ ලස්සන ලස්සන දැන් ඉඳ ගන්න නම් මනම් තියෙනවා. ඒ වගේ එතකොට අවට තියෙන දේවල් විස්තර කරලා තියෙනවා. පොඩි පොඩි විස්තර ටිකක් තියෙනවා එහෙම. ඉතින් මම අර ඔයාලට කිව්වා වගේ අර බෝඩ් එකේ හිටපු කුරුල්ලෝ වර්ග දෙකක් විතර දෙක තුනක් මම හම්බුණා මට. මම පුළුවන් අයව කැප්චර් කරගත්තා. ඉතින් යාළුවනේ මේන් අර කැංගරුවම තමයි
කොහොම හරි මයි සසිකයි තම ඉස්සල්ලාම ඊරසම අනිත් යාලු දෙන්න නිමිතයිගේ පස්සේ ආව ඊට පස්සේ අපි අය ගියාර කැන් සොරි කෝවාල බලන්න යනකොට කොහමරි මේ කෙනෙක් නැකිටලාගයා කෑම කනෝ මේ වගේ කියන්න තැන්වල හයි කරලා තියෙන පුඩ්ඩ අත්තක් වගේ ගෙනල්ල දාල තොට මේකුල් ඇපිල් ඒකින් තම කන්නේ එතට මේ හැම පාකෙක්ම සුවිනිියස් ගන්න දනත් තින මේ මගේ වගේ ගත්ත කොයින්න එකක් එතන මරියල්ල මේ යන්නේ මේ නෙමිතට ගැන ලොකේෂන් එක දාගන්න පිලිප් අයිලන් කියලා එතන බලන්න මේ යන්නන මොකක්දී පෙන්න්නන්නේ කියලා ඉරස මේ වගේ කැඩිච්ච පාරත්නව වෙන්නවේ කොහමරි දැන් එතන ගිහිල්ල එතන වෙච්ච පොඩි සිීන ඇතින කොහමරි ගෙදරක් වයගත්තම පෙන්න්න නික ලොකේෂන් එක වෙන්නහමන පිලිප් අයිලන්ගේ අයිලන්ගේ මැදන පෙන්න්නේ එකතම පෙන්න්නවේ බලන්න අවුලන්නේ මට ප්‍රශ්න නෑනේ මට ප්‍රශ්න අනේ මට අර කරන්නේ මගේ ප්‍රශ්න ඔක්කොම මොකද්ද උඹට බලන්න ඕනේ බර අර එන හැමෝම ඇඟිල්ල ෆොටෝ ගහන්නේ නුඹල ඇවිල්ලා ගිහලා තන හොයාගෙන වෙරුණාද? මරියනුගේ පිලිප් අයිලන්ඩ් වල අපි ගිය පෙන්ගුයින් පැරඩ් එක බලන්න මෙතරින් තම එන්ට්‍රන්ස් එක තිබ්බේ අපි යන ටයිම් එක බොයිස් ගැන අපි ගියේ 12ක මං හිතන්නේ 4:00ට දුර පටන් ගන්න ටයිම් එක තිබ්බේ ඒක නිසා අපිට ඒක බලන්න බැරි වුණා අපි නිකන් ඊට පස්සේ චෙක් වගේ තියෙන ඒක බලන්න යන්න ඇහුවා ඊට පස්සේ කිව්වා කමන්න යන්න පුළුවන් එන්ට්‍රන්ස් ෆ්‍රී කියලා එතකොට බොයිස් මේ ඉන්නේ කේප් බැරන් ගූස් කියලා කුරුල්ලෝ ජාතිය මෙයාලා මට අර එතනින් කිව්ව විදිහට මේගොල්ලෝ පිලිප් අයිලන්ඩ් වලට විශේෂයි ඒගොල්ලො කෑගහන එන ඩීප් බොයිස් එකින් බොයිස් කොහමරියල්ලි මෙතන තම අපි අන්තිමයට ආපු තැන ඊට පස්සේ අපි ගෙදර ගියා විශේෂ දැන්ටික බලන්ඩ බැරි වුණා මොකද අපි යනකොට එදා ඒදවසේ වහලා තිබ්බා ගොඩක්ම තැන් ඊටවස අපි තින් කල්පනා කර ගැන පබ්ලික් කොඩේ එකත් දවසනකි ඊටස පොඩ්ඩම් මෙතනට වෙලාටික වෙලාවක් හිටිය ඉඳලා තම අපි ගියේ එහෙනම් බොයිස් තවත් මේ වගේ බ්ලොග් එකකින් සෙට්ටමු එහෙනම් අපි ගියා